හැමකම අපි ෆේස්බුක් පේජ් එකට ඔබ සැම සහදරයෙන් පිළිගන්නවා. අද විස්තර කරන්න යන්නේ බෙහෙත් එරඬු හෙවත් තෙල් එරඬු කියන්නේ මොනවද කියලා. එහෙනම් යමු වීඩියෝ එකට. සර්වාංග සුවයට බෙහෙත් එඬරු. බෙහෙත් එඬරු කැස්ටර් ට්‍රී. ශාකය ස්වාභාවික සෞඛ්‍යාරක්ෂකයකි. මේ එඬරු ශාක ප්‍රතිකාරය පරම්පරා ගණනාවක් පුරා භාවිතා කර ඇත. අතර ඊන් සුවේද ලබා ඇත. අද වන විට දේශීය ලෙසින් එය භාවිතාවට ගන්නේ අතලොස්සකට හා ආයුර්වේදීය පමණි. ගමේ අය මේ ඖෂධිය ගැන හොඳින් දැන සිටියත් ගමෙන් නගරයට පැමිණීම සමග එම බෙහෙත් කිරීම හෝ ආයුර්වේදය ගැන නොසලකා හැර තිබේ. කෙසේ හෝ මා අද ඔබට සඳහන් කරන්නේ මේ බෙහෙත් එඬරු ගසේ පංචමයම අපේ සිරුරේ සර්වාංගේම සූපත් කිරීමට යොදා ගන්නා ක්‍රමයන් හා අවස්ථාවන් පිළිබඳවයි. මා සොයාගත් කරුණු අනුව වාසීය එඬරු කොළ වලින් හා බීජ මූල් වලින් ප්‍රතිලාභ රාශියකි. සන්ධි වේදනාවට, සමේ රෝග සඳහා, දැවිල්ල හා වේදනා කැක්කුම් සුයියට එඬරු කොළ බාහිරව භාවිතා කර ඇත. මීට අමතරව හිස් කබලේ රෝග සඳහාද සමේ සජලනයට පිළියම් සඳහා එඬරු කොළ කොටා සාරය භාවිතා කරයි. සන්ධි හා මාංශ පේශි වේදනාව සමනය කරයි. සන්ධි වේදනාව හෝ මාංශ පේශි වේදනාව සමග වේදනාකාරීව සිටිනවාද? එඬරු කොළවල ප්‍රතිගිනි අවලුවාන ගුණාංග ආර්තරයිටිස්, උලුක්කු හෝ ව්‍යායාමයෙන් පසු අපහසුතාවයන් සඳහා සමනය ලබා දෙයි. තම්බාගත් කොළ හෝ කුඩු ස්වාභාවිකව වේදනාව සමනය කර ඉදිමු මඩු කර හැකි. භාවිතා කරන ආකාරය: නවත එඬරු කොළ තම්බලා බලපා ඇති ස්ථානයේ මත රෙදි කැටකින් බඳින්න. විනාඩි 20ක් 30ක් අතර කාලයක් තබන්න. සහනයක් ලැබේ. ඔබේ ශරීරය විෂහාරණය කරයි. ශරීරයේ පිරිසිදු කිරීමට එඬරු කොළ සාම්ප්‍රදායික ක්‍රමයකි. විෂහාරණය ප්‍රමෝදනය කරන්නට ඔබේ අක්මා සහ ආහාර ජීර්ණ සිස්ටමයට සහයයි දේ. භාවිතා කරන ආකාරය: විෂහාරණය කිරීම සඳහා තම්බලාගත් උණුසුම් කොළ ඔබේ උදරය මත විනාඩි 30ක් එලා තබන්න. තුවමක් සැවදීම වේගවත් කරයි. සුළු කැපුම්, සීරීම් හෝ සමේ ආසාදන තියේද එඬරු කොළවල ප්‍රතිබැක්ටීරියා සහ ප්‍රතිදිලීර ගුණාංග ආසාදන වැළකීමට හා සැවදීම වේගවත් කිරීමට උදව් කරයි. භාවිතා කරන ආකාරය: නවත කොළ කොටා තලපයක් ලෙස තුවම හා ඒම තාලේප කර පිරිසිදු වැලුම් පට්ටියකින් ආවරණය කරන්න. වරින් වර එසේ කරන සුව වෙයි. ඔසප් කැක්කුම සමනය කරයි. මාසිකා පහසුතාවයන් සමග වේදනාවෙන් කාන්තාවන් සඳහා එඬරු කොළ හොඳ ඖෂධයකි. තම්බලාගත් උණුසුම් කොළ ගර්භාෂය හා මාංශ පේශි ලිහිල් කරයි. කැක්කුම අඩු කර ස්වාභාවිකවම වේදනාව සමනය කරයි. භාවිතා ආයුබෝ වේවා. අදට මම නවතිනවා. තවත් මේ වගේ වටින දේවල් දැනගන්න පේජ් එකත් ෆලෝ කරලා තියාගන්න.